එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ පොත් එකතුව සහ මම කියවලා තියෙන හොඳ පොත් ගැන විස්තරය, ලස්සන පොත් ගැන විස්තරය. ඉතින් ඉස්සෙල්ලම තියෙනවා මංජුල සේනාරත්න මහත්මයාගේ පොත් කිහිපයක්. මෙතන නම් තියෙනවා බියුරෝ පොත සහ ඩී කියන පොත. ඒ වගේම මම කියලා තිනවා 12 තුනම අර නිකන් කුතුහලයක් තියෙන පොත් තුනක් අන්තිම වෙනකන් කියවන්න ආස හිතෙන බලාපොරොත්තු වෙනවා මේ ඉතුරු පොත් ටිකත් කියවන්න. මංජුල සේනාරත්න මහත්මයාගේ ලස්සන පොත් ඔයාලත් කියවලා බලන්න. ඊළඟට මොහාන් රාජ් මඩවල මහත්මයාගේ පොත් මම මේ වෙද්දි මේ ID පොත, ඒ වගේම මාගම් සෝලිය පොත, එතකොට නිල් කට්රොලු, ආදරණීය වික්ටෝරියා, ලොවීනා, රැජින ඔය වගේ පොත් කිහිපයක් කියවලා තියෙනවා. ගොඩක් පොත් කියවලා තියෙනවා මහාන් රාජ් මඩවල මහත්මයාගේ. ලස්සනයි, ලස්සන ස්ටයිල් එකක් තියෙනවා. ඊළඟට මේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්මයාගේ පොත් කිහිපය, සෙන්කොට්ටම්, මාණික්කාවත වගේ. මේකෙදි මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලට මේ පොත් කතෘ අත්සන සහිතව ගන්න ඕන නම් ගන්න පුළුවන් කෙලින්ම සන්තව පබ්ලිකේෂන් එකට කතා කරොත් වෙබ්සයිට් එකේ නම්බර් එක තියෙනවා. නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා කතෘ අත්සන සහිතව මට මේ පොත් ඕනි කිව්වොත් ඒගොල්ලෝ ඒ විදිහට arrange කරලා දින කිහිපයක් ඇතුළත අපිට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් පොත් ප්‍රදර්ශනයේදී එහෙම ගන්න බැරි වෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට තමයි පණිවිඩය කිව්වේ. මම නම්බර් එකක් ඕනනම් දාලා තියන්නම් description එකේ. ඔයාලට කතා කරලා ගන්න පුළුවන් එතකොට. ඊළඟට අපි හැමෝම දන්න Little House කතා පොත් series එක. ඒකේ පොත් 5ක් තියෙනවා මල් ළඟ මේ වෙද්දි. ඉස්සෙල්ලම 5ක් තමයි ඉතින් ගත්තේ. ඒ 5 දැන් කියවලා ඉවර වෙන්න ළඟයි. ඊළඟට ඉතින් ලැබුණ අවුරුද්ද වගේ ඉතුරු 5ක් අරගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තියෙනවා අර අබිනිසොල්ලාසය. ඒකත් කොටස් වශයෙන් යන පොත් සීරීස් එකක් තමයි තියෙන්නේ. ඒකෙත් කොටස් 4ක් තියෙනවා. මේක කියවලා ඉවර වුණාම ඊළඟ ටික අරගන්න බලාපොරොත්තු වෙන එකේ ලස්සන පොත් ටික. එහෙම තමයි දැනට මේ වෙලාවේ මංගාව තියෙන්නේ. ඒ කියන්නේ පොඩි කාලේ ඉතින් පුස්තකාලෙකින් අරගෙන කියවන එකනේ අපි ගොඩක් වෙලාවට කරන්නේ. අන්න එහෙම කියවපු පොත් ටිකක් තමයි දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ. හරිම ලස්සනයි. මම ස්පෙෂල් A level ඉවර වෙලා කැම්පස් යනකම් අවුරුද්දක් වගේ ඉන්න කාලය තුල කියවපු ලස්සන පොත් ටිකක්. මේ කතරයාගේ එකක් දෙකක් මුලින් කියවුවම අර ලස්සනයි. ඊට පස්සේ පුස්තකාලයක් අරගෙන මේ ඔක්කොම ටික කියලා තියෙනවා. මම පොඩක් ඔයාලටත් මේ ටික දාන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් අරගෙන කියවන්න. හරිම ලස්සනයි. ඒ දවස්වල මම කැම්පස් ගියේ 2017 අග වගේ. ඒ වෙනකන් පබ්ලිෂ් වෙලා තිබ්බ ඔක්කොම වගේ කියවුවා. දැන් අලුතින් මං ආයේ කියවන්න ඕනි කියලා හිතලා මෙන්න මේ බංගලි රෝස කියලා අලුතින් තිබ්බ පොතක් ගත්තා. තව පොත් කිහිපයක් තියෙනවා අලුතින් ආපු. ඒ ටිකත් අරන් කියවන්න ඕනේ. හරිම ලස්සනයි. ආසාවෙන් කියවන්න පුළුවන් පොත් ටික. අලුත් කියවලා නැත්නම් try කරලා බලන්න. ඊළඟට තියෙනවා මේ බාලාංශ. මේකේ දෙවෙනි පොත ඇවිල්ලා තියෙනවා ගන්න ඕනේ. ඒක අතර සරල බස්සහරකින් තියෙන ලස්සන පොතක්. මේ වෙනම මට යාළුවන්ගෙන් වගේ හම්බෙච්ච පොත් කිහිපයක් මෙතන තියෙන්නේ. බර්ත්ඩේස් වලට එහෙම ගිෆ්ට්ස් වගේ හම්බෙච්ච. ඊළඟට කියවන්න කැමති කෙනෙක්ට ඉස්සර මම කියවපු පොත් ටිකක් මෙතන දාන්නම්. මේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ පොත් තුනක්. මේ තුන එකට කියවන්න. එතකොට තමයි ලස්සන තුන් ඇදුතු නවකතානේ. ඊළඟට කරුණාසේන ජයලත් සූරීන්ගේ ඊළඟ පොත්වල ඊළඟට තව
ලස්සන පොත් කිහිපයක් මම කියවපු අර එක එක පැති වලින් අද්භූත දේවල් ඒ වගේ. ඊළඟට මේ ඇන් සීරීස් එක ගොඩක් ලස්සන සීරීස් එකක්. පුළුවන් නම් අට උනාගෙන කියන හරිම ලස්සනයි. ඊළඟට මේ පැණිවලලු පොත් ටික ගංගනාත් දිසානායක මහත්මයාගේ හරිම ලස්සනයි. ඊළඟට අපි කවුරුත් දන්න සීරීස් ටිකක් මේ සත්සු මිසුරන් හරියුත්තුරු ඉස්කෝලේ දඟමල්ල පන්පසින්දුවන් කැරවාන් ගෙදර ළඟයි චුටි කාලේ අපි ආසාවෙන් කියව පොත් හැමෝම දන්නවනේ. ඊළඟට මේ ආගමික පොත්පත් කිහිපයකුත් කියවනවා. මට හම්බෙච්ච ලස්සන පොත් ටිකක් තමයි මේ තියෙන්නේ ගයාන් චානුක විදාන පතින් මහත්මයාගේ. අර අධ්‍යාපනික දැනුමට යමක් ගන්නත් ගොඩක් හොඳ පොත් ටිකක්. ආගමික පැත්තත් ඉගෙනගෙන අධ්‍යාපනිකව අපිට ඒ සම්බන්ධ දැනුම වැඩි කරගන්න හොඳ කරුණු ඇතුළත් පොත් ටිකක්. ඊළඟට ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න වගේ හොඳ පොත් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයත් 2026 අවුරුද්දේ ඉඳන් කියවන්න පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේ වෑන් පොත් කිහිපයක් අරගෙන හරි පුස්තකාලෙකින් හොයාගෙන හරි ලෑස්ති වෙන්න අදම. අන්තිම එකම වීඩියෝ එක එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් කරලා මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මොනවා හරි දෙයක් මේ පොත් ගැන දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.